අතහැර දැමූ කොළය. ගසක එල්ලී තිබූ කොළයක් සුළඟට කැඩී බිමට වැටුණි. වැටුණු කොළයට දැනුනේ මහත් දුකකි. මම කොච්චර දුර්වලද සුළඟටවත් ඔරොත්තු දෙන්න බැරි වුණා. මම දැන් තනියම වැඩකට නැති කහ පාට කැබැල්ලක් විතරයි. කොළය මිමිනුවිය. දින කිහිපයකට පසු තද වැස්සක් පතිත විය. බිම සිටි කුඩා මිහිරි පණුවෙක් ඉක්මනින්ම ගලක් යටට රිංගා ගැනීමට උත්සාහ කළත් වැස්ස නිසා ගල යටට යන්නට පෙරම ඔහු වතුර පහරකට අසු විය. පණුවා දියේ ගිලමින් ගැලවීමට නොහැකිව අරගල කරද්දී ඔහු ඉදිරිපිට තිබූ අර වැටුණු කොළය පණුවා අල්ලාගෙන සිටීමට හැකි කුඩා බෝට්ටුවක් බවට පත්විය. කොළය මටට නගගත් පණුවාට ආරක්ෂිතව ගල යටට යාමට හැකිවිය. කොළය පුදුමයෙන් ඇසුවිය. මම දැන් වැඩකට නැති කහපාට කොළ කෑල්ලක් විතරයි. ඔබ කොහොමද මට ස්තුති කරන්නේ? පණුවා සිනාසෙමින් කීවිය, ඔබේ ශක්තිමත් ඝනකම් කාලය තුල ඔබ ගසට උදව් කළා. නමුත් දැන් ඔබ ඔබේ අරමුණ වෙනස් කරගත්තා. ඔබ ගසක එල්ලී සිටියා නම් මට ඔබව භාවිතා කරන්න බෑ. ඔබ වෙනස් වී බිමට වැටුණු නිසා තමයි මට මේ අනතුරින් ගැලවෙන්න පුරුවන් වුනේ. ඔබ මේ මොහොතේ මගේ මුළු ලෝකයම බේරගත් බෝට්ටුව. පණුවා ආරක්ෂිතව ගලයටට දිය පසු කොළය එතනින් ගසාගෙන ගොස් පොළව සමග මිශ්‍ර විය. එය අවසානයේදී පසට පෝෂ්‍ය පදාර්ථ බවට පත්වී එම පොළව මත නවතත් අලුත් පෙළයක් හඩ ගැනීමට උදව් කළේය. වැටුණු කොළයට තේරුම් ගියේ වෙනස් වීම හෝ අඩුවීම යනු අවසානය නොවන බවත් ජීවිතයේ සෑම අවධ්‍යකටම නව අරමුණක් සහ අගනා මෙහෙවරක් තිබෙන බවත්ය. ආදර්ශය ඔබගේ අරමුණ හෝ තත්වය වෙනස් වූ විට එය අසාර්ථකත්වයක් ලෙස නොසලකන්න. පැරණි භූමිකාවකින් ඉවත් වීම යනු අලුත් අනපේක්ෂිත සහ අන් අයට වඩාත් අවශ්‍ය වන ආකාරයේ මෙහෙවරක් ඉටු කිරීමට අවස්ථාව ලැබීමයි.